හෙලෝ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා. ඔන්න අදත් පුංචි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ආවා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. අද අපේ ගෙදරට විශේෂ අමුතු දෙන්නෙක් එනවා. හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නටත් එක්ක අපි අද රෑ කෑම ලෑස්ති කරන්නයි යන්නේ. හස්බන්ඩ් තමයි අද කෑම එක උයන්නේ. ඉතින් එයා ඉස්සර වෙලාම චිකන් ටික බැදගත්තා. දැන් මේ හදන්නේ එළවලු එක තම්බ ගන්න චොප්සියක් හදනවා අය. චිකන් හදලා චිකන් ඩෙවල් එකක් හදලා චොප්සියක් හදලා ඒත් එක්කම කූනිසන් සම්බෝලයක් තමයි හදාගන්නේ. ඉතින් ඒ ටික තමයි අද ලෑස්ති කරන්නේ. ඒත් එක්ක රයිස් එකක් හදනවා. සම්පූර්ණම වීඩියෝ එක ගන්න බැරුණා. මොකද ආව යාළුවෝ දෙන්නත් එක්ක ඉතින් කතා කරන්නත් ටයිම් එකක් ඕනනේ. ඒ නිසා පුළුවන් විදියට තැනින් තැන පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි ගත්තේ. කෑම එක හදන විදිය පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගත්තේ. චොප්සිය හදනකින් ඉවරයි. මේ තියෙන්නේ කූනිසන් සම්බෝලෙත් හදාගෙන තියෙන්නේ. සුදු බත් එකක් උයාගෙන ඒකට එළවලු කලවම් කරලා තමයි ගන්න හදන්නේ. මොකද මේ යාළුවෝ දෙන්න හදිසියෙ තමයි එනවා කිව්වේ. ඉතින් ඒ නිසා අපිට කලින් උයලා තියාගන්න බැරි වුණා. ඒගොල්ලෝ ආවට පස්සේ තමයි අපි උයන්න ලෑස්ති වුණේ. ඉතින් ඒ නිසා තමයි මේ සම්පූර්ණම වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණේ. රයිස් එක හදා ගන්නකොට ඒකට හොඳට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරන්න. එතකොට හොඳ චයිනීස් රසක් බත් එකෙන් ගන්න පුළුවන් අපිට. එතකොට අර එක එක කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් දාන්න ඕනෙ වෙන්නේ නැහැ. හොඳ ඔරිජිනල් රසක් ගන්න පුළුවන් රයිස් එකෙන්. ඩිනර් එක රෙඩි. ඉතින් මේ විදිහට තමයි අද හදාගත්තේ චිකන් ඩෙවල් එකක් එක්ක කූනිසන් සම්බෝලයක් හැදුවා. එළවලු චොප්ස් එකක් හදාගත්තා. ඉතින් එහෙනම් තවත් ලස්සන ව්ලොග් එකක් අරගෙන ඉක්මනටම ආපහු එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එන්නම්.